ඔයා දන්නවද මේ රහස දන්නේ නැතිකම හින්දා විතරක් 90%ක් දෙනා ඉංග්‍රීසි බැරුව ලොකු අමාරුවක වැටිලා ඉන්නවා කියලා. ඔව්. ඒක ඇත්තම කතාවක්. මම මේක කියන්නේ ඇත්තටම කරලා බලලා අත්දැකීමෙන්. අපේ පන්තියට ආපු ළමයි 50 දෙනෙක් තෝරගෙන කරපු වැඩක් මේක. මෙන්න මේකයි රහස. ඔයා කවදා හරි හිතලා තියනවද මෙන්න මෙහෙම මෙච්චර වචන ගොඩක් වාක්‍ය ගොඩක් ව්‍යාකරණ ගොඩක් පාඩම් ගොඩක් එක්ක කොහොමද දෙයනේ ඉංග්‍රීසි කතා කරන්නේ? ඇත්තටම එහෙම කතා කරන්න බෑ. එහෙනම් කොහොමද මේ මිනිස්සු වේගයෙන් කෙටි කාලයක් ඇතුළත ඉංග්‍රීසි කතා කරන්නේ? එයාලා දන්න අපි නොදන්න රහස මොකක්ද? එයාලා දන්නේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි වාක්‍ය රටා. වාක්‍ය නෙමෙයි වචනත් නෙමෙයි වාක්‍ය රටා. ඇයි මේවා මෙච්චර බලවත් වෙන්නේ? ඒක කියන්නම් ඊට කලින් අර කලින් කිව්ව පරීක්ෂණය ගැන මම ඔයාලට කියන්නම්. අපි ළමයි 50 කණ්ඩායම් දෙකකට බෙදුවා 25. ළමයි 25කට දුන්නේ වාක්‍ය රටා ඉගෙන ගන්න විතරයි. ඉතුරු ළමයි 25ට කිව්වේ වචන, වාක්‍ය, ව්‍යාකරණ වගේ සාමාන්‍ය දේවල් ඉගෙන ගන්න. අපි මේ විදියට හරියටම මාසයක් කළා. ප්‍රතිඵලය හිතා ගන්නවත් බෑ. වාක්‍ය රටා ඉගෙනගත්ත 25 දෙනාම ලේසියෙන්ම ඉංග්‍රීසි කතා කළා. අනිත් අයට ඉංග්‍රීසි පුළුවන් වුණාට කතා කරන්න නම් ලේසි වුණේ නෑ. ඉතින් ඔන්න ඕකයි වෙනස. මේ වීඩියෝ එකෙන් මං ඔයාලට එයාලට පුහුණු කරපු වාක්‍ය රටා 100 ඒ විදියටම කියලා දෙනවා. මෙතෙන්දී ඔයා කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාට තේරුනේ නැති වුණත් මේ වාක්‍ය රටා 100 අහගෙන ඉන්න. අන්න ඒක තමයි එකම පියවර. අහන එක තමයි එකම පියවර. අහන්න ඔයාට මේක ඔළුවට යනවා. හුඟක් අය කරන වැරද්දක් තමයි එකපාරටම දේවල් තේරුම් ගන්න try කරන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොලයට දෙයක් එකපාරටම තේරුම් කරන්න. ඒ කියන්නේ හුරු කරවන්න හරිම අමාරුයි. අන්න ඒක නිසා කාලය අරගන්න. හිමින් වැඩේට බහින්න. වීඩියෝ එක බලන්න කලින් ආදරණීය ඉල්ලීමක් තියනවා කරන්න. හැමෝම අනිවාර්යෙන් මේ දේ කරලා යන්න. බලන්න ඔයාගේ වීඩියෝ එකට යටිනුත් මෙන්න මෙහෙමද තියෙන්නේ කියලා. මෙහෙම තියනවා නම් ඔයා අපිව තාමත් subscribe කරලා නැහැ. අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙමනම් මෙන්න මේ විදියටවා subscribe කරලා තියනවා නම් ඔයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ පැය ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙන් කරමු. ඔයාගේ දවසේ වටිනාම පැය තමයි මේක. එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා. රටා අංක 1. I stopped. ඇයි අපි I stopped භාවිතා කරන්නේ? කලින් කර හිටපු දෙයක් එක පාරටම නවත්තනවා කියන්නකෝ. ඊට පස්සේ අපිට I stopped කියන මේ පැටර්න් එක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ දේ නැවැත්තුවා කියලා කියන්න. මෙතෙන්දි වැදගත්ම දේ ing verb එකක් ඔයා මේ phrase එක ඉස්සරහින් දාන්න ඕනේ. මම ඔයාට මේ ගැන වැඩිදුර කියලා දෙන්නම් උදාහරණයෙන්. ඉතින් මේක තමයි අපේ පළවෙනි phrase එක. උදාහරණය බලන්නකෝ. I stopped watching TV. මම TV බලන එක නැවැත්තුවා. බලන්න I stopped වලට පස්සේ ing දාපු ක්‍රියාපදයක් තියෙනවා. watch කියන්නේ යමක් දිහා බලනවා නරඹනවා කියන එකනේ. විශේෂයෙන්ම TV බලනවා, YouTube බලනවා, ෆිල්ම් එකක් බලනවා වගේ කියන්න අපිට watch කියන ක්‍රියාපදේ භාවිතා කරන්න පුළුවන්. ing දැම්මට පස්සේ watching වෙනවා. I stopped watching TV. මම TV බලන එක නැවැත්තුවා. රටා අංක 2. keep. මොකක් හරි දෙයක් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න කියලා කාට හරි කියන්න keep කියන වචනයත් එක්ක ing දාපු verb එකක් අපිට ගන්න පුළුවන්. මොකක්ද වචනය? keep කියන වචනය. ඒ කියන්නේ යමක් දිගටම කරගෙන යන්න කියන එක. උදාහරණයේ තියෙන්නේ keep trying. දිගටම උත්සාහ කරන්න කියන එක. බලන්න keep වලට පස්සේ ing දාපු ක්‍රියාපදයක් තියෙනවා.
try කියන verb එකට ing දැම්මහම trying බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයා මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න කියන එක. keep trying. දිගටම උත්සාහ කරන්න. keep trying. රටා අංක 3. do you. ඇයි අපි do you භාවිතා කරන්නේ ප්‍රශ්නයක් අහන්න. මොකක් හරි දෙයක් පුරුද්දක් විදියට වගේ කරනවද කියලා කෙනෙක්ගෙන් සරලව අහන්න. ඔයා මේ දේ කරනවද? ඔයා ජොබ් එකකට යනවද? ඔයා මේ වැඩේ කරනවද? ඔයා ව්‍යායාම කරනවද වගේ පුරුද්දක් එක්ක කරන දෙයක් ගැන අහන්න do you පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී අපි verb එකක්, ඒ කියන්නේ ක්‍රියාපදයක් දැම්මට පස්සේ මොකක්ද අහන්න කියන එක සම්බන්ධයෙන් අපිට හොඳ අදහසක් එනවා. අපි බලමු උදාහරණ. Do you drive? ඔයා වාහන එලවනවද? බලන්න do you තියනවා, ඊට පස්සේ drive කියන ක්‍රියාපදය තියනවා. සරලව අහන්න පුළුවන් ඔයා වාහන එලවනවද? Do you drive? ඔයා වාහන එලවනවද? Do you drive? රටා අංක 4. Does he? එහෙම නැත්නම් does she? ඔහු හරි ඇය හරි සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් කරනවද කියලා තවත් කාගෙන් හරි අහන්න අපි මේ පැටර්න් එක පාවිච්චි කරනවා. he සහ she එක්ක අපි ප්‍රශ්නයක් අහන්න පාවිච්චි කරන්නේ does කියන පදය. හොඳට මතක තියාගන්න. he එක්කයි she එක්කයි අපි does කියන පදය තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ ඉදිරියෙන් ක්‍රියාපදයක් දාලා එයා මොනවද කරන්න කියලා අපිට අහන්න බලුවන්. මෙන්න මේ විදියට. Does he smoke? එයා දුම්පානය කරනවද? එහෙම නැත්නම් සිගරට් බොනවද? Does he වලට පස්සේ බලන්න අරන් තියෙන ක්‍රියාපදය මොකක්ද කියලා. smoke. smoke කියන ක්‍රියාපදයේ තේරුම තමයි දුම්පානය කරනවා, දුම් බොනවා කියන එක. ඉතින් සරලව අහන්න බලුවන් එයා දුම් බොනවාද? Does he smoke? මෙතන does he වෙනුවට does she පාවිච්චි කරන්නත් පුළුවන්. he හරි she හරි ඕනම තනි වචනයක් අපිට පාවිච්චි කරලා මේ විදියට ප්‍රශ්නය අහන්න පුළුවන්. Does he smoke? එයා දුම් බොනවද? සිගරට් බොනවද? රටා අංක 5. පස්වෙනි රටාව. Did you? අපි ඇයි did you පාවිච්චි කරන්නේ? Did you පාවිච්චි කරලා අපිට අහන්න පුළුවන් අතීතෙදී මොකක් හරි දෙයක් කළාද කියලා තව කාගෙන් හරි. ඒ කියන්නේ ඔයාගේ යාළුවගෙන් අහන්න පුළුවන් මචං උඹ මේ දේ කළාද? ඔයා මේක කළාද කියලා අහන්නේ did you වලින්. ඒ කරපු දේ ඉදිරියෙන් verb එකකින් සඳහන් කරන්න පුළුවන්. හරිම ලේසි. ඔයා මෙන්න මේ වැඩේ කළාද? බලන්නකො උදාහරණ. Did you eat? eat කියන්නේ කෑවා කනවා කියන එකනේ. ඔයා කෑවාද? අපිට අහන්න ඕනේ කියලා හිතන්නකො. ඔයා කෑම ඉව්වද කියලා. Did you cook? ඔය විදියට තමයි අහන්නේ. ඔයා මේ දේ කළාද කියලා ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් did you භාවිතා කරලා. Did you eat? ඔයා කෑවද? වාක්‍ය රටා අංක 6. Are you? ඇයි අපි are you භාවිතා කරන්නේ? කෙනෙක් මේ දැන් එහෙම නැත්නම් මේ වෙලාවේ මොකක් හරි කරද ඉන්නේ කියලා අහන්න අපි are you පාවිච්චි කරනවා. මෙතෙන්දි වැදගත්ම දේ තමයි ing verb එකක් දාන්න ඕනේ. කියන්නේ verb එකේ අගට ing එකතු කරන්න ඕනේ කියන එක. are you කියලා අහලා ing දාපු verb එකක් දැම්මාම ඔයා මේ වෙලාවේ මොකක් හරි කරද ඉන්නේ කියලා තමයි අපිට ඒ කියන්නේ ප්‍රශ්නයක් විදියට ඇහෙන්නේ. උදාහරණය බලන්නකෝ. Are you eating? eat කියන ක්‍රියාපදයට අගට ing එකතු කළාම eating බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයා කන ගමන්ද ඉන්නේ. ඔයා කෑම කන ගමන්ද ඉන්නේ කියලා තමයි මෙතෙන්දී ආන්නේ. Are you eating? ඔයා කෑම කන ගමන්ද ඉන්නේ. Are you eating? ඔයා කන ගමන්ද ඉන්නේ. රටා අංක 7. Is he? එහෙම නැත්නම් is she? ඔහු හරි ඇය හරි මේ දැන් එහෙම නැත්නම් මේ වෙලාවේ මොකක් හරි කරද ඉන්නේ කියලා එයාලා ගැන තව කාගෙන් හරි ප්‍රශ්න කරන්න අපි මේ is he එහෙම නැත්නම් අපි මේ is she භාවිතා කරනවා. මෙතෙන්දී ing verb එකක් අනිවාර්යෙන්ම දාන්න ඕනේ.
බලමු උදාහරණය තමයි is he coming? එයා එන ගමන්ද ඉන්නේ. බලන්න is he වලට පස්සේ come කියන ක්‍රියාපදයට ing එකතු කරලා coming බවට හරවලා තියෙනවා. ඒ කියන්නේ එයා එන ගමන්ද ඉන්නේ කියලා අපිට අහන්න පුළුවන්. is he coming? එයා එන ගමන්ද ඉන්නේ. is he coming? අංකාට were you? ඇයි අපි were you භාවිතා කරන්නේ? අතීතෙදි යම්කිසි වෙලාවක කෙනෙක් මොනවා හරි දෙයක් කර හිටියද කියලා එයාගෙන් අහන්න තමයි මේ were you භාවිතා කරන්නේ. ඔයා මේ දේ කරද හිටියේ. මෙතෙන්දිත් ing verb එකක් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. එහෙම දාලා අහන්න පුළුවන් ඔයා මේ වැඩේද කර හිටියේ කියලා. were you එක්ක ing verb එකක් දාන්න. ඔයා මේකද කර හිටියේ. උදාහරණය බලන්නකෝ. were you watching a movie? ඔයා ෆිල්ම් එකක් බලද හිටියේ. බලන්න මෙතන were you වලට පස්සේ ing ක්‍රියාපදයක් දාලා තියෙනවා. watch කියන ක්‍රියාපදයකට ing එකතු කරලා. එතකොට watching ඒ කියන්නේ බල හිටියාද කියන අදහස කියවෙනවා. were you watching a movie? ඔයා ෆිල්ම් එකක් බලද හිටියේ. රටා අංක 9. will they කියලා අපි අහන්නේ ඇයි? කට්ටියක් ඉස්සරහා මොකක් හරි දෙයක් ඒගොල්ලෝ කරයිද? එයාලා මේ දේ කරයිද කියලා අපිට අහන්න will they පාවිච්චි කරන්න පුළුවන්. ඒ කරන දේ මොකක්ද කියලා verb එකකින්, ඒ කියන්නේ ක්‍රියාපදයකින් ඔයාට අහන්න පුළුවන්. will they එක්ක ක්‍රියාපදයක් දාලා අහන්න එයාලා මේ දේ කරයිද කියලා. උදාහරණය තමයි will they help us? බලන්න will they වලට පස්සේ දාලා තියෙන ක්‍රියාපදය මොකක්ද කියලා. help කියන ක්‍රියාපදය තමයි will they වලට පස්සේ දාලා තියෙන්නේ. එයාලා අපිට උදව් කරයිද? will they help us? ඒගොල්ලෝ අපිට උදව් කරයිද? එහෙම නැත්නම් එයාලා අපිට උදව් කරයිද? will they help us? ඒගොල්ලෝ අපිට උදව් කරයිද? will they help us? එයාලා අපිට උදව් කරයිද? will they help us? රටා අංක 10. can you? කෙනෙක්ට මොකක් හරි දෙයක් කරන්න හැකියාව තියනවාද? ඒ කියන්නේ ඔයාට මේක කරලා දෙන්න පුළුවන්ද කියලා සරලව අහන්න can you භාවිතා කරන්න පුළුවන්. ඒ කරලා දෙන්න පුළුවන් වැඩේ මොකක්ද කියලා ක්‍රියාපදයකින් verb එකකින් කියන්න පුළුවන්. can you කියලා අහන්න මේ විදියට. උදාහරණය තමයි can you speak English? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? බලන්න මෙතන can you වලට පස්සේ දාලා තියෙන ක්‍රියාපදය මොකක්ද කියලා. speak කියන ක්‍රියාපදය තමයි can you වලට පස්සේ දාලා තියෙන්නේ. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? can you speak English? ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? මෙතන speak කියලා කියන්නේ ක්‍රියාපදයනේ. ඒ කියන්නේ කරන්න තියෙන දේ. ඉතින් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? can you speak English? රටා අංක 11. could you? කෙනෙක්ගෙන් ඉතාමත් ආචාරශීලී විදියට, ගෞරවනීය විදියට මොකක් හරි උදව්වක් ඉල්ලන්න අපි could you පාවිච්චි කරනවා. අනේ මට මේක කළා දෙන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ තේරුමක් තමයි සිංහලෙන් එන්නේ. could you? ඔයාට මේක කළා දෙන්න පුළුවන්ද? උදාහරණය තමයි could you pass the salt? මෙතන pass කියලා කියන්නේ එවනවට, ලබා දෙනවට. ඔයාට පුළුවන්ද මට ලුණු එක එවන්න? could you pass the salt? රටා අංක 12. අපිට දැන් පුළුවන් would you භාවිතා කරන්න. මෙතෙන්දිත් යෝජනාවක් කරන්න, කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලන්න අපිට would you භාවිතා කරන්න පුළුවන්. මෙතනත් ක්‍රියාපදයක් තියෙනවා, verb එකක් තියෙනවා. එතකොට අපිට මොකක්ද දේ කියලත් ඉදිරියෙන් අහන්න පුළුවන් මෙන්න මේ විදියට. උදාහරණය තමයි would you like some water? ඔයා වතුර ටිකක් බොන්න කැමතිද? would you like some water? ඔයා වතුර ටිකක් බොන්න කැමතිද? would you like some water? ඔයාට වතුර ටිකක් ඕනේද? වතුර ටිකක් බොමුද? would you like some water? රටා
අංක 13 should I ඇයි අපි should I භාවිතා කරන්නේ? මම මොකක් හරි දෙයක් කරන්න ඕනේද? එහෙම නැත්නම් මම මේක කරන එක හොඳද කියලා කෙනෙක්ගේ උපදෙසක්. එහෙම නැත්නම් අදහසක් අහන්න අපි මේ should I භාවිතා කරනවා. should I එක verb එකක් දාලා මේක ලස්සනට කියන්න බලවන් මේ විදියට. උදාහරණය තමයි should I study? මම පාඩම් කරන්න ඕනේද? නැත්නම් මම පාඩම් කරන්නද? බලන්න මෙතනත් should I කියන දෙයට පස් should I කියන phrase එකට පස්සේ study කියන්නේ පාඩම් කරනවා ඉගෙන ගන්නවා කියන එකනේ. ඒ ක්‍රියාපදේ භාවිතා කරලා තියෙනවා. මම පාඩම් කරන්නද? should I study? should I study? මම පාඩම් කරන්න ඕනේද? should I study? රටා අංක 14 may I ඉතාමත් ආචාරශීලී විදියට කෙනෙක්ගෙන් මොකක් හරි දෙයක් කරන්න අවසර ඉල්ලන්න අපි මේක පාවිච්චි කරනවා. may I කියන වචනය අපි පාවිච්චි කරනවා. may I භාවිතා කරන්නේ ඇයි? ඉතාමත් ආචාරශීලී විදියට කෙනෙක්ගේ මොකක් හරි දෙයක් ඉල්ලන්න. may I වලට පස්සේ verb එක එහෙම නැත්නම් ක්‍රියාපදය දාලා අපිට බලුවන් ඒ දේ මොකක්ද කියලා කියන්න. උදාහරණය තමයි may I come in? මම ඇතුළට එන්නද? මම ඇතුළට ආවට කමක් නැද්ද? may I come in? මම ඇතුළට එන්නද? බලන්න මේ I වලට පස්සේ come කියන ක්‍රියාපදය දාලා තියෙනවා. in කියන්නේ ඇතුළ කියන අදහස. මං ඇතුළට ආවට කමක් නෑ නේද? අන්න ඒ වගේ ආචාරශීලීව දෙයක් අහන්න තමයි අපි මේ වචනය නැත්නම් මේ වාක්‍ය පාවිච්චි කරන්නේ. may I come in? මම ඇතුළට එන්නද? ඇතුළට ආවට කමක් නෑ නේද? රටා අංක 15 what is කියන ප්‍රශ්නය අහන්නේ ඇයි? මොකක් හරි දෙයක් හරි අදහසක් හරි මොකක්ද කියලාම ප්‍රශ්නය අහන්න. එහෙම නැත්නම් ඒ ගැන විස්තරාත්මකව ප්‍රශ්න කරන්න අපි මේ what is කියන පදය භාවිතා කරනවා. මෙතෙන්දී ඔයා ඊළඟට අහන්න දෙයක් වෙන්නත් පුළුවන්. නැත්නම් noun එකක් ඕනම දෙයක් වෙන්න පුළුවන්. බලමු උදාහරණය. උදාහරණය තමයි what is this? this කියන්නේ මේක මේ කියන අදහස. ඒ කියන්නේ ඔයා ගාව තියෙන දෙයක් පෙන්නලා මොකක්ද අනේ මේ කියලා සරලව මාන්න පුළුවන් what is this වලින්. මොකක්ද මේ? එහෙම නැත්නම් මොකක්ද මේක? what is this? මොකක්ද මේ? එහෙම නැත්නම් මොකක්ද මේක? what is this? රටා අංක 16 where is? කෙනෙක් හරි බඩුවක් හරි ස්ථානයක් හරි තියෙන්නේ කොහෙද කියලා කාගෙන් හරි ප්‍රශ්නයක් අහන්න අපි මේ where is කියන පැටර්න් එක භාවිතා කරනවා. where is හොඳට මතක තියාගන්න කොහෙද ඒක තියෙන්නේ කියලා අහන්න තමයි where is කියන පැටර්න් එක අපි භාවිතා කරන්නේ. බලමු උදාහරණයක්. උදාහරණය තමයි where is my bag? මගේ බෑග් එක කොහෙද තියෙන්නේ? where is වලට පස්සේ my bag කියන noun එක අරන් තියෙනවා. ඒ කියන්නේ එතනින් අහන්නේ කොහෙද මගේ බෑග් එක තියෙන්නේ? where is වලට පස්සේ මොකක්ද අහන්න ඕනේ කියන එක තමයි ඔයා ඉදිරියෙන් දාන්න ඕනේ. දැන් මෙතන අහන්න ඕනේ බෑග් එක ගැනනේ. ඉතින් අහන්න පුළුවන් where is my bag? මගේ බෑග් එක කොහෙද තියෙන්නේ? where is my bag? රටා අංක 17 when is? මොකක් හරි උත්සවයක් හරි වැඩසටහනක් හරි මොකක් හරි දෙයක් කවද්ද ඒ දෙන්නේ? එහෙම නැත්නම් කීයටද තියෙන්නේ කියලා අහන්න when is පාවිච්චි කරනවා. හොඳට මතක තියාගන්න when වලින් අපි අහන්නේ දිනයක් හරි වෙලාවක් හරි. ඒක තියෙන්නේ කීයටද? when is භාවිතා කරලා මෙන්න මේ ආකාරයට අහන්න බලවන්. උදාහරණය තමයි when is your birthday? your birthday කියන්නේ උපන්දිනයනේ. අපිට දැනගන්න ඕනේ ඔයාගේ උපන්දිනය කවද්ද තියෙන්නේ කියන එක. කීයටද තියෙන්නේ කියලා අහන්නේ නැහනේ. උපන්දිනේදී අපි අහන්නේ කවද්ද තියෙන්නේ කියන එක. when is your birthday? ඔයාගේ උපන්දිනේ කවද්ද තියෙන්නේ? when is your birthday? ඔයාගේ උපන්දිනේ කවද්ද? when is your birthday? රටාංක 18 why is? අපි why කියන වචනේ පාවිච්චි කරන්නේ
යමක් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා අහන්න. ඒ කියන්නේ ඒකට හේතුව දැනගන්න. ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ? ඉතින් එහෙම වෙච්ච දේවල් noun එකකින් හරි adjective එකකින් හරි දාන්නත් පුළුවන්. කොහොම හරි why is දාලා අපි යන්නේ ඒකට හේතුව මොකක්ද කියන එක. බලන්නකෝ උදාහරණය. උදාහරණය තමයි why is it so cold? cold කියන්නේ සීතලයි කියන අදහසනේ. ඇයි මේක මෙච්චර සීතල නැත්තම් ඇයි මෙච්චර සීතල මේක කියලා අහන්නත් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් පරිසරය සීතලයි නම් අපිට අහන්න පුළුවන් ඇයි මෙච්චර සීතල කියලා. why is it so cold? ඇයි මෙච්චර සීතලක්? why is it so cold? රටා අංක 19 who is? යම්කිසි කෙනෙක් කවුද කියලා අඳුරගන්න පුද්ගලයෙක් ගැන විස්තර අහන්න අපි මේ who is කියන පැටර්න් එක භාවිතා කරනවා. මෙතෙන්දී noun එකක් හරි pronoun එකක් හරි දාන්න පුළුවන් මේ කෙනා කවුද කියලා සඳහන් කරද්දී. අපි බලමු උදාහරණය. උදාහරණය තමයි who is that? මෙතෙන්දී that කියලා අපි අහන්නේ ඒ කවුද කියන එක. who is that? කවුද ඒ අප්පා? who is that? ඒ කවුද? එහෙම නැත්තම් කවුද ඒ? who is that? රටා අංක 20 how is? මොකක් හරි දෙයක තත්වයක් හරි කෙනෙක්ගේ සුවදුක් කොහොමද කියලා විමසන්න how is භාවිතා කරනවා. how is කියලා අපි දාන්න පුළුවන් කොහොමද කියන එක. අපි බලමු උදාහරණය. උදාහරණය තමයි how is your mother? ඔයාගේ අම්මට කොහොමද? how is වලට පස්සේ your mother. එහෙම නැත්නම් ඔයාගේ අම්මා කියන උදාහරණය ගත්තාම මේකෙන් ඇහෙන්නේ ඔයාගේ අම්මට දැන් කොහොමද කියන එක. how is your brother? ඔයාගේ අම්මට කොහොමද? නැත්නම් how is your mom? එහෙම අහන්නත් පුළුවන්. ඔයාගේ අම්මට කොහොමද? රටාංක 21 how much is? මොකක් හරි දෙයක ගාන කීයද කියලා හරි ගණන් කරන්න බැරි දෙයක ප්‍රමාණය කීයද නැත්නම් කොච්චරක් තියනවද කියලා අපි අහන්න how much is භාවිතා කරනවා. how much is ආයි කියන්නම් මොකක් හරි දෙයක ගාන කීයද කියලා කියන්න අහන්න අපි මේක මූලික වශයෙන් පාවිච්චි කරනවා. උදාහරණය තමයි how much is this shirt? මේ shirt එක කීයද? එහෙම නැත්නම් මේ shirt එකේ ගාන කීයද? how much is this shirt? බලන්න how much is වලට පස්සේ අපිට ගාන අහන්න අවශ්‍ය දේ තමයි ඉදිරියෙන් සඳහන් කරලා තියෙන්නේ. මේ shirt එක කීයද? how much is this shirt? මේ shirt එක කීයද? රටා අංක 22 how many? යම් කිසි තැනක ගණන් කරන්න පුළුවන් දේවල් කොච්චර තියනවද? ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අහන්න තමයි how many අපි පාවිච්චි කරන්නේ. how many කොච්චර ප්‍රමාණයක්ද? උදාහරණය බලන්න. how many people are there? එතන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? how many වලින් අහන්නේ කීයක්ද කියලානේ. මොනවද කීයක්ද කියලා අහන්නේ. මිනිස්සු කීයක් එතන ඉන්නවද? how many people are there? එතන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? how many people are there? එතන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? රටා අංක 23 I am good at. තමන්ට මොකක් හරි වැඩක් ඉතාම දක්ෂ විදියට කරන්න පුළුවන් කියලා කියන්න. එහෙම නැත්නම් මේක මට හොඳට කරන්න පුළුවන් කියලා කියන්න. I am good at කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. මේක මට ඉතාම හොඳට කරන්න පුළුවන්. I am good at. I am good at. උදාහරණය බලන්නකෝ. I am good at drawing. drawing කියන්නේ චිත්‍රාන්දිනවටනේ. මම චිත්‍රාන්දින්න ගොඩක් දක්ෂයි කියලා කියන්න පුළුවන් මේ ක්‍රමයට. I am good at drawing. මම චිත්‍රාන්දින්න දක්ෂයි ගොඩක්. I am good at drawing. මම චිත්‍රාන්දින්න දක්ෂයි. I am good at drawing. රටාංක 24 කලින් එකේ වගේ නෙමෙයි මේකේ අනිත් පැත්ත තියෙන්නේ. I am bad at. I am good at කිව්වේ දක්ෂයි කියලානේ.
I am bad at කියලා අපි කියන්නේ තමන්ට මොකක් හරි දෙයක් කරන්න අමාරුයි. තමන් ඒකට දක්ෂ නෑ කියලා කියන්න තමයි I am bad at කියන මේ පැටර්න් එක භාවිතා කරන්නේ. උදාහරණය තමයි I am bad at maths. මට ගණන් බෑ. I am bad at maths. මට එච්චර ගණන් බෑ. මට හොඳට ගණන් බෑ කියන එක තමයි I am bad at maths කියලා කියන්නේ. මට ගණන් බෑ. I am bad at maths. රටා අංක 25. I am interested in. තමන්ට මොකක් හරි දෙයක් ගැන, විෂයක් ගැන මොකක් හරි උනන්දුවක්, ආසාවක්, කැමැත්තක් තියනවා කියලා කියන්න I am interested in කියන පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. මම මේ දෙයට උනන්දුයි කියලා කියන්න. උදාහරණය තමයි I am interested in music. මම සංගීතයට ගොඩක් උනන්දුයි. I am interested in music. මම සංගීතයට ඇත්තටම ගොඩක් උනන්දුයි. I am interested in music. මම සංගීතයට ගොඩක් උනන්දුයි. රටා අංක 26. I am afraid of. තමන් මොකක් හරි සතෙක්ට හරි දෙයකට හරි මොකක් හරි තත්වයකට හරි බයයි කියලා කියන්න I am afraid of කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. මම මේ දෙයට බයයි කියලා කියන්න I am afraid of. මම මේකට බයයි. උදාහරණය තමයි I am afraid of dogs. මම බල්ලන්ට බයයි. I am afraid of dogs. මම ඇත්තටම බල්ලන්ට බයයි. I am afraid of dogs. මම බල්ලන්ට බයයි. රටා අංක 27. I am tired of. එකම දේ දිගටම කරලා හරි එකම තත්වයක ඉඳලා හරි Tamanට දැන් ඇති වෙලා නම් අපි කියන්නේ මේක කරලා එපා වෙලා කියලා. මෙහෙම ඇති වෙලා එපා වෙලා කියන්න I am tired of කියන පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. මහන්සි කියන නෙමෙයි මෙතන tired කියන වචනේ භාවිතා කරන්නේ ඇති වෙලා කියලා කියන්න. කරලා ඇති වෙලා එපා වෙලා. I am tired of. උදාහරණය බලන්න I am tired of waiting. waiting කියලා කියන්නේ කොහේ හරි තැනකට වෙලා කවුරු හරි එනකම් බලන් ඉන්නව නැත්නම් මොකක් හරි වැඩක් වෙනකම් බලන් ඉන්නවා කියන එකනේ. මට බලන් ඉඳලා නම් දැන් එපා වෙලා තියෙන්නේ. මට බලන් ඉඳලා ඇති වෙලා තියෙන්නේ කියන්න තමයි I am tired of waiting කියලා කියන්නේ. මට බලන් ඉඳලා එපා වෙලා තියෙන්නේ. I am tired of waiting. මට බලන් ඉඳලා එපා වෙලා තියෙන්නේ. I am tired of waiting. වාක්‍ය රටා අංක 28. I am ready to. තමන් මේ වෙලාවේ මොකක් හරි වැඩක් කරන්න ලෑස්ති වෙලා සූදානමින් ඉන්න කියලා කියන්න I am ready to කියන පැටර්න් එක භාවිතා කරනවා. I am ready to. මම මේක කරන්න ලෑස්ති. උදාහරණය බලන්නකෝ. I am ready to go. මම යන්න සූදානම්. මම යන්න ලෑස්ති කියන එක තමයි I am ready to go කියලා කියන්නේ. මම යන්න ලෑස්ති. I am ready to go. මම යන්න ලෑස්ති. I am ready to go. මම යන්න ලෑස්ති. I am ready to go. මම යන්න ලෑස්ති. රටා අංක 29. It is time to. මොකක් හරි වැඩක් කරන්න දැන් නියම වෙලාව ඇවිල්ලා කියලා කියන්න අපි මේ it is time to කියන පැටර්න් එක භාවිතා කරනවා. මේක කරන්න හරිම වෙලාව තමයි මෙන්න මේ වෙලාව. ඉතින් අපි it is time to කියන මේ පැටර්න් එක ඒ වෙනුවෙන් භාවිතා කරනවා. උදාහරණය බලන්න. It is time to sleep. sleep කියන්නේ නිදා ගන්නවටනේ. දැන් නිදා ගන්න වෙලාව හරි නිදා ගන්න යන්න වෙලාව හරි කියලා සරලවම කියන්න පුළුවන්. It is time to sleep. දැන් නිදා ගන්න වෙලාව හරි. It is time to sleep. රටා අංක 30. Make sure to. අපි මොකක් හරි වැඩක් අනිවාර්යයෙන්ම වරද්දන්නේ නැතුව කරන්න කියලා කෙනෙක්ට මතක් කරන්න හරි
උපදෙස් දෙන්න හරි make sure to කියන මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. make sure to මේක අනිවාර්යෙන්ම වරද්දන්නේ නැතුව කරන්න. උදාහරණය තමයි make sure to lock the door. අමතක කරන්නේ නැතුව දොර ලොක් කරන්න කියන එක තමයි make sure to lock the door කියලා කියන්නේ. අමතක නොකර දොර ලොක් කරන්න. make sure to lock the door. අමතක කරන්නේ නැතුව දොර ලොක් කරන්න. lock the door කියලා කියන්නේ දොර ලොක් කරනවට. make sure to lock the door. අමතක නොකර දොර ලොක් කරන්න. රටා අංක 31. no need to. මොකක් හරි වැඩක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක කරලා කරන්න ඕනේ නැහැ. කරලා තේරුමක් නැහැ. වගේ දෙයක් කියන්න no need to කියන පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. මේ දේ කරන්න අවශ්‍ය නැහැ. no need to. උදාහරණය බලන්නකෝ. no need to call. call කරන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් call කරන්න ඕනේ නැහැ කියන එක තමයි no need to call කියලා කියන්නේ. call කරන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් call කරන්න ඕනේ නැහැ. no need to call. call කරන්න ඕනේ නැහැ. no need to call. call කරන්න අවශ්‍ය නැහැ. no need to call. රටා අංක 32. it is hard to. මොකක් හරි වැඩක් කරන එක ලේසි නෑ. ඒක කරන්න අතිශයින්ම අමාරුයි කියලා කියන්න මේ පැටර්න් එක භාවිතා කරනවා. it is hard to. මේක කරන්න හරිම අමාරුයි. it is hard to. මේක කරන්න හරිම අසීරුයි. it is hard to. උදාහරණය තමයි it is hard to explain. ඒක පැහැදිලි කරන්න අමාරුයි. it is hard to explain. ඒක පැහැදිලි කරන්න අමාරුයි. it is hard to explain. ඒක ඇත්තටම පැහැදිලි කරන්න ලේසි නෑ. ඒක පැහැදිලි කරන්න අමාරුයි. it is hard to explain. රටා අංක 33. it is easy to. මොකක් හරි වැඩක් කිසිම අමාරුවක් නැතුව ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් කියලා කියන්න it is easy to කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. it is easy to. බලමු උදාහරණ. උදාහරණය තමයි it is easy to use. මේක පාවිච්චි කරන්න ලේසි. it is easy to කියන්නේ දෙයක් කරන්න ලේසි කියලානේ. මොකක්ද කරන්න ලේසි? පාවිච්චි කරන්න හරිම ලේසි මේක. it is easy to use. මේක පාවිච්චි කරන්න ලේසි. රටා අංක 34. I prefer. දේවල් දෙකක් හරි කීපයක් හරි අතරින් Taman වඩාත්ම කැමති දේ මොකක්ද කියලා තෝරලා කියන්න I prefer කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. I prefer. මං වඩාත්ම කැමති මේ දේට. I prefer. උදාහරණය තමයි I prefer coffee. මම කෝපි වලට තමයි වැඩිපුර කැමති, වඩාත්ම කැමති. I prefer coffee. මම කෝපි වලට වැඩිපුර කැමති. I prefer coffee. මම කෝපි වලට තමයි වඩාත් කැමති. I prefer coffee. රටා අංක 35. I promise to. Taman අනිවාර්යයෙන්ම මොකක් හරි වැඩක් කරනවා කියලා කෙනෙක්ට පොරොන්දු වෙන්න අපි I promise to කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. ඒ කියන්නේ මම පොරොන්දු වෙනවා කියන එක. මේ දේ කරන්න මම පොරොන්දු වෙනවා. I promise to. බලමු උදාහරණය තමයි I promise to help you. බලන්න to වලට පස්සේ ක්‍රියාපදයක් දාන්න ඕනේ. මම ඔයාට උදව් කරන්න පොරොන්දු වෙනවා. I promise to help you. මම ඔයාට උදව් කරන්න පොරොන්දු වෙනවා. I promise to help you. මම ඔයාට උදව් කරන්න පොරොන්දු වෙනවා. I promise to help you. රටා අංක 36. I decided to. තමන් මොකක් හරි වැඩක් කරන්න තීරණය කළා කියලා කියන්න I decided to කියන පැටර්න් එක භාවිතා කරනවා. decide කියලා කියන්නේ තීරණය කරනවටනේ. ඒ කියන්නේ මේක කරන්න තීරණය කළා කියන එක. I decided to. අපි බලමු උදාහරණය. උදාහරණය තමයි I decided to go abroad. මම
රට යන්න තීරණය කළා කියන එක තමයි I decided to go abroad කියලා කියන්නේ. මම රට යන්න තීරණය කළා. I decided to go abroad. මම රට යන්න තීරණය කළා. I decided to go abroad. මම රට යන්න තීරණය කළා. I decided to go abroad. රටාංක 37. I forgot to. තමන් කරන්න හිටපු හරි කරන්න ඕන වෙලා තිබ්බ වැඩක් කරන්න අමතක වුණා කියලා කියන්න I forgot to කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. forgot කියන්නේ යමක් අමතක වුණා කියන එක. forget කියන්නේ අමතක වෙනවා. forgot කියන්නේ අමතක වුණා කියන එක. මම මේක කරන්න අමතක කළා මට අමතක වුණා. I forgot to. උදාහරණය බලන්න. I forgot to call him. මට එයාට කෝල් කරන්න බැරි වුණා. මට එයාට කෝල් කරන්න අමතක වුණා. I forgot to call him. මට එයාට කෝල් කරන්න අමතක වුණා. I forgot to call him. රටාංක 38. I remember. අතීතෙදි තමන් කරපු වැඩක් හරි නැත්තං වෙච්ච සිදුවීමක් හරි තාමත් මතකයි නම් අපි පාවිච්චි කරන පැටර්න් එක තමයි I remember කියන පැටර්න් එක. මට මේක මතකයි. I remember. මට මේක මතකයි. I remember. උදාහරණය බලන්න. I remember meeting you. මට ඔයාව හම්බ වෙච්ච එක මතකයි. meeting කියලා කියන්නේ මුණ ගැහෙනවට හමු වෙනවට. I remember meeting you. මට ඔයාව හම්බ වෙච්ච එක මතකයි. I remember meeting you. රටාංක 39. I agree with. agree කියන්නේ එකඟ වෙනවට කැමති වෙනවට. වෙන කෙනෙක් කියන අදහසකට හරි තීරණයකට හරි සම්පූර්ණයෙන්ම එකඟයි කියලා කියන්න අපි පාවිච්චි කරන පැටර්න් එක තමයි I agree with කියන මේ පැටර්න් එක. I agree with. මම මේකට එකඟයි. I agree with. උදාහරණය තමයි I agree with you. මම ඔයා එක්ක එකඟයි කියන එක තමයි I agree with you කියලා කියන්නේ. මම ඔයා එක්ක එකඟයි. I agree with you. මම ඔයා කියන දේට එකඟයි. මං ඔයා එක්ක එකඟයි. I agree with you. රටාංක 40. I disagree with. වෙන කෙනෙක් කියන අදහසකට මතයකට හරි තීරණයකට හරි තමන් එකඟ නෑ කියලා කියන්න I disagree with කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. disagree කියලා කියන්නේ එකඟ වෙන්නේ නෑ කියන එක. I disagree with. මම මේකත් එක්ක එකඟ වෙන්නේ නෑ. I disagree with. උදාහරණය තමයි I disagree with this decision. මම මේ තීරණයට එකඟ වෙන්නේ නෑ. decision එකක් කියලා කියන්නේ තීරණයකට. disagree කියන්නේ එකඟ වෙන්නේ නෑ කියන එකනේ. මම මේ තීරණයට එකඟ වෙන්නේ නෑ. I disagree with this decision. මම මේ තීරණයට එකඟ නෑ. I disagree with this decision. රටාංක 41. I am waiting for. තමන් කෙනෙක් එනකං හරි මොකක් හරි දෙයක් ලැබෙනකං හරි බේත් ගන්න පොලිමක හරි බලන් ඉන්නවා කියලා කියන්න I am waiting for කියන මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. මම බලන් ඉන්නවා මේ දේ වෙනකං. උදාහරණය බලන්නකෝ. I am waiting for the bus. මම බස් එක එනකල් බලන් ඉන්නවා. මෙතන බලන්න I am waiting for කියලා මුලින්ම භාවිතා කරලා තියෙනවා අපේ පැටර්න් එක. ඊට පස්සේ ඇයි මේ බලන් ඉන්නේ? බස් එක එනකන් කියන්න the bus භාවිතා කරන්න පුළුවන්. I am waiting for the bus. මම බස් එක එනකල් බලන් ඉන්නවා. I am waiting for the bus. රටා අංක 41. I am looking for. නැතිවෙච්ච දෙයක් හරි කෙනෙක් හරි තමන්ට අවශ්‍ය දෙයක් හරි හොයනවා. මම බලනවා කියලා කියන්න I am looking for භාවිතා කරන්න පුළුවන්. කඩේකට ගිහිල්ලා මම මේ දේ හොයනවා, කෙනෙක්ව හොයනවා වගේ මම මොකක් හරි දෙයක් හොයනවා කියලා කියන්න I am looking for භාවිතා කරන්න පුළුවන්. I am looking for. උදාහරණය බලන්න. I am looking for my key. මගේ යතුර මං කොහෙද කියලා හොයනවා.
මම බලන්නේ යතුර කොහෙද කියලා. ඒක තමයි මේ තියෙන්නේ. I am looking for my key. මම මගේ යතුර කොහෙද කියලා බලනවා. I am looking for my key. මම මගේ යතුර හොයනවා. I am looking for my key. රටා අංක 43. Have you ever? කාගෙන් හරි එයාගේ ජීවිතේ ඔයා කවදා හරි මේක කළා තියනවද? ඔයා ජීවිතේ කවදම හරි මේ වැඩේ කළා තියනවද කියලා අහන්න have you ever කියන පැටර්න් එක භාවිතා කරනවා. ඔයා කවදම හරි මේක කරලා තියනවද? have you ever? ඔයා කවදම හරි මේක කරලා තියනවද? have you ever භාවිතා කරලා අහන්න පුළුවන්. have you ever? ඔයා කවදම හරි මේක කරලා තියනවද? have you ever? උදාහරණය බලන්නකෝ. have you ever eaten pizza? ඔයා කවදා හරි පීසා කාලා? පිට්සා කියලා කියන්නේ කවදා හරි පීසා නෙමෙයි හරි වචනේ පිට්සා. ඔයා කවදා හරි පිට්සා කාලා තියනවද? have you ever eaten pizza? ඔයා කවදාම හරි පිට්සා කාලා තියනවද? have you ever eaten pizza? රටා අංක 44. I have never. තමන් ජීවිතේටම කවදාවත් මොකක් හරි දෙයක් කරලා නැහැ කියලා කියන්න අපි පාවිච්චි කරන වචනේ තමයි I have never. මම කවදාවත් මේක නම් කරලා නැහැ. I have never. බලන්න උදාහරණය. උදාහරණේ තියෙන්නේ මොකක්ද? I have never been to London. මම කවදාවත් ලන්ඩන් ගිහිල්ලා නැහැ. I have never been to London. I have never been කියන්නේ මං ගිහින් නැහැ කියන එක. to London කියන්නේ ලන්ඩන් වලට කවදාවත් ගිහින් නැහැ කියන එක. I have never been to London. මම කවදාවත් ලන්ඩන් ගිහින් නැහැ. I have never been to London. රටා අංක 45. as soon as. මොකක් හරි දෙයක් වෙච්ච ගමන්ම නැත්නම් මොකක් හරි වැඩක් ඉවර වෙච්ච ගමන්ම තව දෙයක් වෙනවා කියලා කියන්න as soon as භාවිතා කරනවා. මේක වෙච්ච ගමන්ම ඊළඟ වැඩෙත් වෙනවා. as soon as. උදාහරණේ තියෙන්නේ මොකක්ද? call me as soon as you arrive. ඔයා ගිය ගමන් මට call කරන්න. arrive කියන්නේ පැමිණෙනවට යනවට. call me කියන්නේ මට call කරන්න කියන එකනේ. call me as soon as you arrive. ඔයා එහෙනම් ගියපු ගමන් මට call කරන්න. මට call එකක් දෙන්න. call me as soon as you arrive. ඔයා ගියපු ගමන් මට call එකක් දෙන්න. call me as soon as you arrive. ඔයා ගිය ගමන් මට call එකක් දෙන්න. ඔයා ගිය ගමන්ම මට call කරන්න. රටා අංක 46. even though. මොකක් හරි බාධාවක් හරි අවාසිදායක තත්ත්වයක් තිබුණත්. ඒ කියන්නේ මේක උනත් මේක වෙනවා. මෙහෙම උනත් මේ වැඩේ වෙනවා කියලා කියන්න even though පාවිච්චි කරනවා. උදාහරණය බලන්නකෝ. even though it was raining, we went out. වැස්සත් අපි එළියට ගියා. වැස්ස තිබුණත් වැහැගෙන තිබුණත් අපි එළියට ගියා. even though it was raining කියලා කියන්නේ එක වැස්සත් අපි එළියට ගියා. even though it was raining, we went out. වැස්සත් අපි එළියට ගියා. even though it was raining, we went out. රටා අංක 47. instead of. කරන්න තිබ්බාරි කරන්න ඕන දෙයක් වෙනුවට තව දෙයක් කරනවා. මේක වෙනුවට මේ වැඩේ කරනවා කියලා කියන්න instead of භාවිතා කරනවා. උදාහරණය තමයි let's watch a movie instead of going out. එළියට යනවා වෙනුවට අපි ෆිල්ම් එකක් බලමු කියන එක තමයි මේ කියන්නේ. let's watch a movie instead of going out. අපි එළියට යනවා වෙනුවට අපි ෆිල්ම් එකක් බලමු. let's watch a movie කියලා කියන්නේ ෆිල්ම් එකක් බලමු කියන එකනේ. instead of going out.
එලියට යනවා වෙනුවලනේ අපි මේ වැඩේ කරන්නේ. Let's watch a movie instead of going out. රටා අංක 48. Thanks for. කවුරු හරි කරපු උදව්වකට එහෙම නැත්නම් වැඩකට හරි නැත්නම් දීපු දෙයකට හරි ස්තුති කරන තමයි මේ thanks for කියන පැටර්න් එක භාවිතා කරන්නේ. උදාහරණය බලන්න. Thanks for coming. ආවට ස්තුතිය කියන එක තමයි thanks for coming කියලා කියන්නේ. ආවට ස්තුති. Thanks for coming. ආවට ස්තුති. Thanks for coming. රටා අංක 49. Sorry for. තමන්ගෙන් වෙච්ච වැරැද්දක් හින්දා කාට හරි වෙච්ච අපහසුතාවයකට සමාව ඉල්ලන්න මේ sorry for කියන පැටර්න් එක භාවිතා කරනවා. අපි බලමු උදාහරණ. උදාහරණය තමයි sorry for being late. පරක්කු වුණාට සමාව වෙන්නකෝ. sorry for being late. පරක්කු වුණාට සමාව වෙන්න. sorry for being late. පරක්කු වුණාට සමාව වෙන්න. sorry for being late. රටා අංක 50. Congratulations on. කෙනෙක් ලබාගත්ත ජයග්‍රහණයකට දක්ෂතාවයකට හරි එයාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවකට සුබ පතන්න අපි පාවිච්චි කරනවා congratulations on කියන මේ පැටර්න් එක. උදාහරණය බලන්නකෝ. මේ සුබ පතන්නේ අලුත් රස්සාවට. Congratulations on your new job. ඔයාගේ අලුත් රස්සාවට මම සුබ පතනවා. ඉතින් එතකොට අපි මේ on කියන වචනයට පස්සේ අපි මොකටද සුබ පතන්නේ කියලා කියන්න ඕනේ. Congratulations on your new job. රටා අංක 51. I am. මේ වෙලාවේ මගේ තත්වය, ගතිගුණය, මම මෙහෙම කෙනෙක් කියලා කියන්න අපි I am භාවිතා කරනවා. උදාහරණය බලන්න. I am happy. මම ඇත්තටම සතුටින් ඉන්නේ. I am happy. මම සතුටින් ඉන්නේ. I am happy. මම සතුටින් ඉන්නේ. රටා අංක 52. He is. වෙනත් පිරිමි කෙනෙක්ගේ තත්වය, ගතිගුණය, එයාගේ ජොබ් එක, එහෙම නැත්නම් එයා කවුද කියලා කියන්න he is භාවිතා කරනවා. බලමු උදාහරණය. උදාහරණය තමයි he is tired. එයාට මහන්සි පාටයි. එහෙම නැත්නම් එයා මහන්සියෙන් ඉන්න කියන එක කියන්න තමයි he is tired පාවිච්චි කරන්නේ. එයාට මහන්සි, එයා මහන්සියෙන් ඉන්නේ. he is tired. වාක්‍ය අංක 53. වාක්‍යයට අංක 53. she is. කාන්තාවකගේ තත්වය, ගතිගුණය හරි ජොබ් එක හරි ගැන කියන්න she is භාවිතා කරනවා. උදාහරණය බලන්න. she is a teacher. එයා ටීචර් කෙනෙක් ඇත්තටම. she is a teacher. ඇය ටීචර් කෙනෙක්. එයා ටීචර් කෙනෙක්. she is a teacher. රටා අංක 54. it is. සතෙක් හරි දෙයක් හරි යම් කිසි තත්වයක් හරි හඳුන්වා දෙන්න අපි it is භාවිතා කරනවා. බලමු උදාහරණය. උදාහරණය තමයි it is a dog. බල්ලෙක්. එයා බල්ලෙක් ඉතින්. it is a dog. it is a dog. බල්ලෙක්. රටා අංක 55. they are. වෙනත් පිරිසකගේ සත්තුන්ගේ හරි දේවල් වල තත්වය ඒවා මෙහෙමයි, එයාලා මෙහෙමයි කියන්න අපි they are භාවිතා කරනවා. එයාලා මෙහෙමයි, ඒවා මෙහෙමයි. they are. උදාහරණය තමයි they are my friends. ඒගොල්ලෝ මගේ යාළුවෝ. එහෙම නැත්නම් එයාලා මගේ යාළුවෝ කියන එක තමයි they are my friends කියලා කියන්නේ. එයාලා මගේ යාළුවෝ. they are my friends. රටා අංක 56. we are. අපේ වර්තමාන තත්ත්වය හරි ගතිගුණය හරි අපි කවුද කියලා හරි හඳුන්වා දෙන්න we are භාවිතා කරනවා. we are. අපි මෙහෙමයි. උදාහරණය තමයි we are angry. අපි තරහෙන් ඉන්නේ. එහෙම නැත්නම් අපි කේන්තියෙන් ඉන්නේ කියන එක තමයි we are angry කියලා කියන්නේ. අපි කේන්තියෙන් ඉන්නේ. we are angry. රටා අංක 57. you are. ඉස්සරහා ඉන්න කෙනාගේ හරි නැත්නම් කට්ටියකගේ ගතිගුණයක් ගැන කියන ඔයා මෙහෙමයි, ඔයාලා මෙහෙමයි කියන්න
you are භාවිතා කරනවා. උදාහරණය you are right. ඔයා හරි. ඔයා කියන දේ ඇත්ත. You are right. ඔයා හරි. නැත්නම් ඔයාලා හරි. රටාංක 58 I was අතීතෙදි තමන් හිටපු තත්වයක් ගතිගුණයක් මම මේ ජොබ් එක කළා මම මෙහි හිටියා කියන්න I was භාවිතා කරනවා. අපි බලමු උදාහරණය I was late. මම ප්‍රමාද වුණා. මම පරක්කු වුණා කියන එක තමයි I was late වලින් අදහස් වෙන්නේ. මම පරක්කු වුණා. මම ප්‍රමාද වුණා. I was late. රටාංක 59 he was she was එහෙම නැත්නම් it was. අතීතෙදි පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් නැත්නම් සතෙක් දෙයක් මේ විදියට තමයි හිටියේ. මේ විදියට තමයි තිබ්බේ කියලා කියන්න තමයි අපි මේ පැටර්න් එක භාවිතා කරන්නේ. උදාහරණය බලන්න. He was sick. එයා අසනීපෙන් හිටියේ. He was sick. එයා අසනීපෙන් හිටියේ. He was sick. රටා අංක 60 they were we were you were. අතීතෙදි වෙනත් පිරිසක් තමන් ඇතුළු කණ්ඩායමක් ඉස්සරහා ඉන්න අය මෙන්න මෙහෙම තමයි හිටියේ. එයාලගේ ගතිගුණ මේක කියලා කියන්න අපි මේ they were we were you were භාවිතා කරනවා. උදාහරණය බලන්නකෝ. they were angry. එයාලා තරහින් හිටියේ. they were angry. එයාලා ඇත්තටම තරහින් හිටියේ. they were angry. එයාලා තරහින් හිටියේ. they were angry. රටාංක 61 I will be. අනාගතයේදී මම මොකක් හරි දෙයක් කරයි. මෙහෙම ඉඳී. මම මෙහෙම වෙයි කියලා කියන්න I will be භාවිතා කරනවා. උදාහරණය බලන්න. I will be ready. මම ලෑස්ති වෙලා ඉන්නම්. ඒ වෙනකොට මම සූදානම් වෙලා ඉන්නම් කියන එක තමයි I will be ready කියලා කියන්නේ. මම ලෑස්ති වෙලා ඉන්නම්. I will be ready. රටාංක 62 I have. මේ වෙලාවේ මට මේ දේ තියෙනවා. නැත්තම් මං ගාව මේ දේ තියෙනවා. මට මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා කියන්න අපි I have කියන පැටර්න් එක භාවිතා කරනවා. උදාහරණය බලන්න. I have a car. මට කා එකක් තියෙනවා. I have වලට පස්සේ a car කියලා දාලා තියෙන්නේ මට මේ දේ තියෙනවා කියලා කියන්න. I have a car. මට කා එකක් තියෙනවා. රටාංක 63 he has එහෙම නැත්නම් she has. වෙනත් පිරිමි කෙනෙක්ට හරි ගෑනු කෙනෙක්ට හරි මොකක් හරි දෙයක් තියෙනවා. ඇය ගාව මේවා තියෙනවා. ඔහු ගාව මේවා තියෙනවා කියන්න he has කියන්නේ ඔහු ගාව තියෙනවා. she has කියන්නේ ඇය ගාව තියෙනවා කියලා කියන්න අපි මේ පැටර්න් එක භාවිතා කරනවා. උදාහරණය බලන්නකෝ. she has a problem. එයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ දෙයක්ත් අපිට කියන්න පුළුවන් මේ පැටර්න් එක පාවිච්චි කරලා. භෞතික දෙයක් විතරක් නෙමෙයි තියෙන මානසික ප්‍රශ්නයක් ගැන උනත් කියන්න පුළුවන්. she has a problem. එයාට ප්‍රශ්නයක් තියෙනවා. she has a problem. රටාංක 64 I had. අතීතෙදි මට මේ දේ තිබ්බා. ඒ කියන්නේ ඉස්සර මංගාව මේක තිබ්බා. හැබැයි දැන් නෑ. තිබුණා කියලා කියන්න තමයි මෙතන I had භාවිතා කරන්නේ. මංගාව මේක තිබ්බා. I had. උදාහරණය බලන්න. I had a car. මට කා එකක් තිබුණා. මංගාව කා එකක් තිබුණා කියන්න තමයි I had a car කියලා කියන්නේ. මට කා එකක් තිබුණා. මංගාව කා එකක් තිබුණා. I had a car. මට කා එකක් තිබුණා. I had a car. රටාංක 65 I will have. අනාගතයේදී මංගාව මේක තියේවි කියලා කියන්න I will have භාවිතා කරනවා. අනාගතයේදී මට මේක තියෙයි මම මෙහෙම වෙලා ඉඳීවි කියලා කියන්න I will have. උදාහරණය බලන්නකෝ. I will have time tomorrow. මට හෙට වෙලාව තියෙයි. අද නෑ හැබැයි හෙට වෙලාව තියෙන්න පුළුවන්නේ. I will have time tomorrow. මට හෙට වෙලාව තියෙයි. I will have time tomorrow. රටාංක 66
there is යම් කිසි තැනක එකම එක දෙයක් තියෙනවා. එහෙම නැත්නම් එකම එක්කෙනෙක් ඉන්නවා කියලා. එක දෙයක් තියෙනවා ඉන්නවා කියලා කියන්න අපි there is තමයි භාවිතා කරන්නේ. උදාහරණය බලන්නකෝ. There is a book on the table. මේසෙ උඩ පොතක් තියෙනවා. There is a book on the table. මේසෙ උඩ පොතක් තියෙනවා. There is a book on the table. මේසෙ උඩ පොතක් තියෙනවා. There is a book on the table. රටාංක 67. There යම් කිසි තැනක දේවල් කිහිපයක් තියෙනවා නැත්නම් පිරිසක් ඉන්නවා කියලා පෙන්වන්න there භාවිතා කරනවා. there භාවිතා කරන්නේ කට්ටියක් ඉන්නවා පිරිසක් ඉන්නවා කියලා කියන්න. there උදාහරණය බලන්නකෝ. there are many cars here. මෙතන කාර් ගොඩක් තියෙනවා. there are many cars here. මෙතන කාර් ගොඩක් තියෙනවා. ඇත්තටම ලොකු ප්‍රමාණයක් තියෙනවා. there are many cars here. මෙතන කාර් ගොඩක් තියෙනවා. there are many cars here. රටාංක 68. there was අතීතෙදී යම් කිසි තැනක එක දෙයක් තිබුණා එක්කෙනෙක් හිටියා කියන්න තමයි there was භාවිතා කරන්නේ. එක්කෙනෙක් හිටියා එක දෙයක් තිබුණා. මේ was පාවිච්චි කරන්නේ නැත්තම එක දෙයකට. ඉතින් there was කියන්නේ එක දෙයක් තිබුණා කියන එක. උදාහරණය බලන්නකෝ. there was a problem. ප්‍රශ්නයක්, ගැටලුවක්, අවුලක් තිබුණා කියන එක තමයි there was a problem කියලා කියන්නේ. ප්‍රශ්නයක් තිබුණා. there was a problem. ප්‍රශ්නයක් තිබුණා. there was a problem. රටාංක 69. there were අතීතෙදී යම් කිසි තැනක දේවල් කිහිපයක් තිබුණා නැත්නම් පිරිසක් ගොඩක් අය හිටියා කියලා කියන්න there were භාවිතා කරනවා. there were භාවිතා කරනවා අපි බලමු. උදාහරණය බලන්නකෝ. there were many people. සෙනග ගොඩක් හිටියා. සෙනග විශාල ප්‍රමාණයක් හිටියා කියන එක තමයි there were many people කියලා කියන්නේ. සෙනග ගොඩක් හිටියා. there were many people. ගොඩක් සෙනග හිටියා. there were many people. සෙනග ගොඩක් හිටියා. there were many people. සෙනග ගොඩක් හිටියා. රටාංක 70. this is තමන්ට ළඟින් තියෙන එකම එක දෙයක් හරි එකම එක කෙනෙක් වාරි පෙන්වන්න අපි පාවිච්චි කරනවා this is කියන පැටර්න් එක. මේ තියෙන්නේ මේක මෙහෙමයි කියන්න අපි this is පාවිච්චි කරනවා. උදාහරණය බලන්න. this is my phone. මේක මගේ ෆෝන් එක. එහෙම නැත්නම් මේ තියෙන්නේ මගේ ෆෝන් එක. this is my phone. මේක මගේ ෆෝන් එක. this is my phone. මේක මගේ ෆෝන් එක. this is my phone. රටාංක 71. that is තමන්ට ඈතින් තියෙන එකම එක දෙයක් නැත්නම් ඉන්න කෙනෙක්ව පෙන්වලා හඳුන්වා දෙන්න. අර ඉන්නේ ඒ ඉන්නේ කියලා කියන්න අපි that is පාවිච්චි කරනවා. උදාහරණය බලන්න. that is his house. අරක එයාගේ ගෙදර. ඒ තියෙන්නේ එයාගේ ගෙදර. that is his house. අරක එයාගේ ගෙදර. ඒ තියෙන්නේ එයාගේ ගෙදර. that is his house. රටාංක 72. these are තමන්ට ළඟින්ම තියෙන දේවල් කිහිපයක් හරි ඉන්න පිරිසක් හරි හඳුන්වා දෙන්න අපි පාවිච්චි කරනවා these are කියන පැටර්න් එක. මේ තියෙන්නේ මේවා, මේ ඉන්නේ මෙයාලා වගේ කියන්න these are අපි පාවිච්චි කරනවා. උදාහරණය බලන්න. these are my shoes. මේ තියෙන්නේ මගේ සපත්තු ඇත්තටම. these are my shoes. මේ තියෙන්නේ මගේ සපත්තු. these are my shoes. රටාංක 73. those are තමන්ට ඈතින් තියෙන දේවල් කිහිපයක් හරි ඉන්න පිරිසක් හරි පෙන්වලා හඳුන්වා දෙන්න අපි those are පාවිච්චි කරනවා. ඒවා එයාලා කියලා කියන්න අපි those are පාවිච්චි කරනවා. උදාහරණය බලන්න. those are my books. අර තියෙන්නේ මගේ පොත්. එහෙම නැත්නම් අරවා මගේ පොත් කියලා කියන්න those පාවිච්චි කරනවා. those are my books.
අර තියෙන්නේ මගේ පොත්. එහෙම නැත්නම් ඒවා මගේ පොත්. Those are my books. රටා අංක 74. I can. තමන්ට මොකක් හරි වැඩක් කරන්න හැකියාව තියනවා කියලා කියන්න අපි I can භාවිතා කරනවා. මට මේක කරන්න පුළුවන් කියලා කියන්න I can භාවිතා කරන්න පුළුවන්. උදාහරණය තමයි I can swim. මට පීනන්න පුළුවන්. I can swim. මට පීනන්න පුළුවන්. I can swim. රටා අංක 75. I could. අතීතෙදි තමන්ට මොකක් හරි වැඩක් කරන්න හැකියාව තිබුණා. මේක කරන්න මට පුළුවන් වෙලා තිබුණා කියලා කියන්න තමයි I could භාවිතා කරන්නේ. මට මේක කරන්න පුළුවන් වෙලා තිබුණා. I could. උදාහරණය බලන්න. I could run fast. මට වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා. I could run fast. මට හයියෙන් දුවන්න පුළුවන්කම තිබුණා. වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා. I could run fast. මට හයියෙන් දුවන්න පුළුවන් වුණා. I could run fast. රටා අංක 76. I should. තමන් මොකක් හරි වැඩක් කරන්න ඕනි. මේක කරන එක හොඳයි. මම මේ දේ කළ යුතුයි කියලා කියන්න I should කියන පැටර්න් එක අපි භාවිතා කරනවා. I should. මේක කළ යුතුයි. උදාහරණය බලන්න. I should go now. මම දැන් ඇත්තටම යන්න ඕනි. I should go now. මම දැන් යා යුතුයි. එහෙමනම් මම යන්න ඕනේ. I should go now. රටා අංක 77. I must. තමන් මොකක් හරි වැඩක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා කියන්න I must කියන මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම මම කරන්න ඕනේ. I must. I must. උදාහරණය බලන්න. I must study. මම අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනේ. පාඩම් කළ යුතුමයි. I must study. මම අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනේ. I must study. රටා අංක 78. I may. තමන් සමහර වෙලාවට මොකක් හරි වැඩක් කරන්න ඉඩ තියෙනවා. මම මේක කරන්න ඉඩ තියෙයි. මම මේක කරයි සමහර විට කියලා කියන්න I may භාවිතා කරන අවිනිශ්චිතතාවයක් පෙන්වන්න. උදාහරණය බලන්නකෝ. I may come tomorrow. මම හෙට එන්න ඉඩ තියෙනවා. I may come tomorrow. හැබැයි sure නෑ ඒත් හෙට එන්න ඉඩ තියෙනවා. I may come tomorrow. මම හෙට එන්න ඉඩ තියෙනවා. I may come tomorrow. රටා අංක 79. I might. තමන් මොකක් හරි වැඩක් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මේක වෙන්නකම වෙන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි කියන්න I might භාවිතා කරන්න පුළුවන්. උදාහරණය බලන්නකෝ. I might be late. ගොඩක් දුරට මම පරක්කු වෙයි. I might be late. ගොඩාක් දුරට මම පරක්කු වෙයි, ප්‍රමාද වෙයි. I might be late. මම පරක්කු වෙයි. I might be late. රටා අංක 80. I will. තමන් ඉස්සරහට මොකක් හරි වැඩක් කරනවා කියලා ස්ථීරවම කියන්න I will කියන මේ පැටර්න් එක භාවිතා කරනවා. මේ දේ මං අනිවාර්යයෙන්ම කරනවා කියලා කියන්න I will. මම මේක ස්ථීරවම අනිවාර්යයෙන්ම කරනවා. I will. උදාහරණය බලන්න. I will call you. මම ඔයාට කතා කරන්නම්. එහෙම නැත්නම් මං ඔයාට කෝල් කරන්නම් කියන එක තමයි I will call you කියලා කියන්නේ. මම ඔයාට කෝල් කරන්නම්. I will call you. රටා අංක 81. I have to. තමන්ට යම්කිසි දෙයක් අකමැත්තෙන් හරි කරන්න සිද්ධ වෙනවා නම් මම මේක කළ යුතුමයි නම් I have to කියලා කියන්න පුළුවන්. මේක මම කළ යුතුමයි. I have to. උදාහරණය බලන්නකෝ. I have to go. මට යන්න සිද්ධ වෙනවා. මට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. I have to go. මට යන්න වෙනවම තමයි. I have to go. මට යන්න වෙනවා. I have to go. රටා අංක 82. I want to. තමන්ට මොකක් හරි වැඩක් කරන්න උවමනාවක් තියනවා කියලා කියන්න. මට මේක කරන්න අවශ්‍යයි කියලා කියන්න I want to කියන මේ පැටර්න් එක
භාවිතා කරන්න පුළුවන්. උදාහරණය තමයි I want to sleep. මට නිදාගන්න අවශ්‍යයි. මට නිදාගන්න ඕන. I want to sleep. මට නිදාගන්න ඕන. I want to sleep. මට නිදාගන්න ඕන. රටාංක 83. He wants to. එහෙම නැත්නම් she wants to. ඔහුට මොකක් හරි කරන්න ඕනේ. ඇයට මොකක් හරි කරන්න ඕනේ. මොකක් හරි වැඩක් කරන්න ඕනේ කියන තමයි he wants to. එහෙම නැත්නම් she wants to අපි භාවිතා කරන්නේ. he නිසා wants වෙනවා. she නිසාත් wants වෙනවා. ඉස් අකුරක් එකතු වෙනවා. උදාහරණය බලන්න. he wants to play. එයාට සෙල්ලම් කරන්න ඕන වෙලා තියෙනවා. he wants to play. එයාට සෙල්ලම් කරන්න ඕන වෙලා තියෙනවා. he wants to play. රටාංක 84. I need to. තමන්ට මොකක් හරි වැඩක් කරන්න අත්‍යවශ්‍යමයි. මේ need පාවිච්චි කරන්නේ ඇත්තටම අවශ්‍ය දේවල් ගැන අපි කතා කරනකොට. අපි I need to භාවිතා කරනවා. උදාහරණය බලන්නකෝ. I need to talk to you. මට ඔයා එක්ක කතා කරන්න ඕනි. I need to talk to you. මට ඔයා එක්ක කතා කරන්න ඕනි. I need to talk to you. රටාංක 85. I had to. තමන්ට අකමැත්තෙන් වුණත් යම් කිසි වැඩක් කරන්න සිද්ධ වුණා. අතීතෙදි මට මේක කරන්න වුණා කියලා කියන්න I had to පාවිච්චි කරනවා. I had to. මේක කරන්න සිද්ධ වුණා. I had to. උදාහරණය බලන්නකෝ. I had to talk. මට කතා කරන්න සිද්ධ වුණා. මට කතා කරන්න වුණා. කරන්න දෙයක් නෑ කතා කරන්න වුණා. I had to talk. මට කතා කරන්න සිද්ධ වුණා. I had to talk. රටාංක 86. We had to. අපිට අකමැත්තෙන් හරි යම්කිසි වැඩක් කරන්න සිද්ධ වුණා කියලා කියන්න අපි මේක පාවිච්චි කරන ගැන අපිට කරන්න වුණා කියලා කියන්නයි අපි මේක පාවිච්චි කරන්නේ. අපිට කරන්න සිද්ධ වුණානේ. We had to. උදාහරණය බලන්නකෝ. We had to go. අපිට යන්න සිද්ධ වුණානේ. අපිට යන්න වුණානේ. We had to go. අපිට යන්න සිද්ධ වුණා. We had to go. රටාංක 87. තමන් සාමාන්‍යයෙන් මොකක් හරි වැඩක් කරන්න කැමතියි කියලා කියන්න අපි භාවිතා කරනවා මේ I like to කියන ප්‍රේස් එක. මම මේ දේ කරන්න කැමතියි. I like to. I like to. මම මේක කරන්න ආසයි. I like to. උදාහරණය තමයි I like to read. මම කියවන්න කැමතියි. I like to read. මම කියවන්න ආසයි. මම කියවන්න කැමතියි. I like to read. මම කියවන්න කැමතියි. I like to read. රටාංක 88. I love to. තමන් මොකක් හරි වැඩක් ගොඩාක් ආසාවෙන් කරනවා නම් ඒක කරන්න මාර ආසයි කියලා කියන්න I love to භාවිතා කරන්න පුළුවන්. මම මේක කරන්න මාරම ආසයි. I love to. උදාහරණය තමයි I love to cook. මම උයන්න මාරම ආසයි. කෑම උයන්න මාරම ආසයි. I love to cook. මම කෑම උයන්න මාරම ආසයි. I love to cook. රටාංක 89. I hate to. තමන් මොකක් හරි වැඩක් කරන්න පොඩ්ඩක්වත් කැමති නෑ. මේක කරන්න අපිරියයි කියලා කියන්න I hate to භාවිතා කරන්න පුළුවන්. අයියෝ මම මේක කරන්න ආසම නෑ. I hate to. උදාහරණය බලන්න. I hate to wait. wait කියලා කියන්නේ රැඳී සිටිනවට බලන් ඉන්නවටනේ. මම බලන් ඉන්න පොඩ්ඩක්වත් කැමති නෑ. wait කියලා කියන්නේ පොලිමක හරි කොහරි ඉන්නවට මං ඒකට කැමතිම නෑ. I hate to wait. මම බලන් ඉන්න පොඩ්ඩක්වත් කැමති නෑ. I hate to wait. රටා අංක 90. I am going to. තමන් ළඟදිම හරි ඉස්සරහට හරි මොකක් හරි වැඩක් කරන්න කලින්ම ලෑස්ති වෙලා සැලසුම් කරලා මම මේක කරන්නයි යන්නේ කියලා කියන්න I am going to භාවිතා කරනවා. මම මේක කරන්නයි හදන්නේ. I am going to. උදාහරණය බලන්න. I am going to eat. මම
කන්නයි හදන්නේ එහෙම නැත්තම් මම කෑම කන්නයි හදන්නේ කියන්න I am going to eat භාවිතා කරන්න පුළුවන්. මම කන්නයි හදන්නේ I am going to eat. රටා අංක 91 I used to මම ඉස්සර කාලේ පුරුද්දක් විදියට කළා දැන් මේක කරන්නේ නෑ කියලා කියන්න I used to භාවිතා කරනවා. ඉස්සර මං පුරුද්දක් විදියට කළා දැන් නම් කරන්නේ නෑ. I used to භාවිතා කරලා කියන්න පුළුවන්. උදාහරණය බලන්න. I used to smoke. මම ඉස්සර දුම් බිව්වා සිගරට් බිව්වා දැන් බොන්නේ නෑ. කොහොමද කියන්නේ? I used to smoke. මම ඉස්සර සිගරට් බිව්වා. I used to smoke. මම ඉස්සර දුම් බිව්වා. I used to smoke. රටා අංක 92 I am able to මොකක් හරි වැඩක් කරන්න හැකියාව මට පුළුවන්කම තියනවා කියලා කියන්න I am able to පාවිච්චි කරනවා. මේක කරන්න පුළුවන් මේ වෙලාවේ මට. I am able to. උදාහරණය බලන්න. I am able to help you. මට ඔයාට උදව් කරන්න පුළුවන්. I am able to help you. මට ඔයාට උදව් වෙන්න පුළුවන්. උදව් කිරීමේ හැකියාව තියනවා. I am able to help you. රටා අංක 93 I am about to. මම මේ දේ කරන්න හදන්නේ. මේ මොකක් හරි වැඩක් කරන්න ඔන්න මෙන්න. දැන් මම මේක කරන්න යන්නේ කියලා අපිට කියන්න පුළුවන් I am about to කියන මේ ෆ්‍රේස් එක භාවිතා කරලා. මේක දැන් මං කරන්න යන්නේ කරන්න ඔන්න මෙන්න. උදාහරණය බලන්න. I am about to leave. මම මේ යන්නයි හදන්නේ. මම මේ පිටත් වෙන්නයි යන්නේ කියන එක තමයි I am about to leave කියලා කියන්නේ. මම මේ යන්නයි හදන්නේ. මම මේ පිටත් වෙන්නයි හදන්නේ. I am about to leave. රටා අංක 94 let's. අපි හැමෝම එකතු වෙලා මොකක් හරි වැඩක් කරමු කියලා යෝජනා කරන්න. තමන් එක්ක ඉන්න පිරිසට යෝජනා කරන්න. මචං අපි මේක කරමු කියලා යෝජනා කරන්න let's කියන වචනය භාවිතා කරනවා. let's අපි යෝජනා කරමු. let's උදාහරණය let's go අපි යමු. දැන් අපි කිව්වොත් එimhe අපි කමු කියලා let's eat අපි පටන් ගමු. let's start ඒ වගේ අපි මේ දේ කරමු කියන්න let's භාවිතා කරනවා. රටා අංක 95 මොකක් හරි වැඩක් කරන්න එපා කියලා කාට හරි තහනම් කරන්න හරි අන කරන්න හරි අපි මේ don't කියන වචනය භාවිතා කරනවා. මේ දේ කරන්න එපා. don't. උදාහරණය බලන්නකෝ. don't touch that. ඒක අල්ලන්න එපා. don't touch that. ඒක අල්ලන්න එපා. don't touch that. ඒක අල්ලන්න එපා. don't touch that. රටා අංක 96 please. කාගෙන් හරි ඉතාමත් ආචාරශීලී විදියට කාරුණිකව මොකක් හරි වැඩක් කරන්න කියලා ඉල්ලන්න අපි මේ please කියන වචනය භාවිතා කරනවා. උදාහරණය බලන්න. please sit down. කරුණා කරලා වාඩි වෙන්න. please sit down. අනේ කරුණා කරලා වාඩි වෙන්න ඔතනින්. please sit down. කරුණා කරලා වාඩි වෙන්න. please sit down. රටා අංක 97 I feel. තමන්ට මේ වෙලාවේ දැනෙන මානසික හරි කායික හරි හැඟීමක් ගැන කියන්න I feel භාවිතා කරනවා. මට මේක දැනෙනවා කියලා කියන්න I feel භාවිතා කරන්න බලවන්. උදාහරණය බලන්න. I feel sad. මට දුක හිතෙනවා. sad කියන්නේ දුකටනේ. I feel sad. මට දුක හිතෙනවා. I feel sad. රටා අංක 98 it looks. මොකක් හරි දෙයක් එහෙම නැත්නම් ඇස් වලට පේන විදිය දෙයක් මේ තත්වේ තමයි තියෙන්නේ. මේක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ කියලා කියන්න it looks අපි පාවිච්චි කරනවා. උදාහරණය බලන්න. it looks delicious. ඒක රස පාටයි. දැන් හිතන්න ඔයා රස කෑම එකක් දකින්න. රස කියන්නේ ඉතින් දැක්ක ගම රස හිතෙනවානේ. අපි කියනවානේ ඒක රස පාටයි කියලා. ඉංග්‍රීසි වලින් කියන්නේ it looks delicious. ඒක නම්
ඇත්තටම රසපාටයි. It looks delicious. අටාංක 99. It sounds. කවුරු හරි කියපු දෙයක් ඇහුණාම ඒක ගැන වාට හිතෙන දේ අදහසක් විදියට කියන්න අපි මේ ප්‍රේස් එක භාවිතා කරනවා. It sounds. උදාහරණය බලන්නකෝ. It sounds great. ඒක නියමයි. ඒක නම් මරු වගේ. ඒක නම් හොඳයි වගේ. It sounds great. It sounds great. ඒක නම් මරු වගේ. රටා අංක 100. I started. මම මොකක් හරි වැඩක් අලුතෙන් කරන්න පටන් ගත්තා කියලා කියන්න මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. I started. මේක කරන්න පටන් ගත්තා. I started. මේක කරන්න පටන් ගත්තා. I started. උදාහරණය තමයි I started working. මම වැඩ කරන්න පටන් ගත්තා. I started working. මම වැඩ කරන්න පටන් ගත්තා. I started working. මම වැඩ කරන්න පටන් ගත්තා. I started working. ඉතින් මෙතනින් වාක්‍ය රටා 100ම වාක්‍ය හදන ක්‍රම 100ම අවසන් වෙනවා. ඉතින් දිනපතා වීඩියෝ බලන්න මොකක්ද කරන්න ඕනේ? පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා නැත්නම් දැම්ම ක්ලික් කරගෙන යන්න.